ඔන්න මෙදා පාරනම් මං ගත්තේ පවර් පෆ් ගර්ල් ලගේ එන සෙට් එකේ කීටයික් එකක්. මේක නම් දැන් ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ. ඔයාලා දන්නවා නේද ලබුබු. ලබුබු වගේ සෙට් එකකින් එන එකක් තමයි මේ පවර් පෆ් ගර්ල් කියන්නේ. ලබුබු කියන්නේ වෙනම කැරක්ටර් එකක්. දැන් ඒ වගේ එක එක කැරක්ටර්ස් වලින් එයාලා හදලා තියෙනවා ඒ වගේ කීටයික්ස් මිස්ට්‍රි බොක්ස් හදලා තියෙනවා. මේ එන පවර් පෆ් ගර්ල් කියන සෙට් එකේ එන කීටයික් එක මේකෙත් අර වගේම තමයි. මේ වගේ 6ක් තියෙනවා. තව මිස්ට්‍රි එකක් තියෙනවා. මොකද දන්නේ නැහැ ඒක. බලමු වාසනාව තියෙදි කියලා. මම මීට කලින් ඔයාලට ස්ටිච් එකකුත් මේ වගේ අන්බොක්ස් කරලා තිබ්බා. ඒක නම් මට මිස්ට්‍රි එක හම්බුනේ. හැබැයි මම හිතපු මං ආස දේ තමයි මට හම්බුනේ. මේකෙත් ගොඩාක් ආස වෙයි කියලා හිතන දේ හම්බුනත් හොඳයි. මම මේකේ ඉන්න ඔක්කොම කැරක්ටර්ස් තුනම මොනවද මේකට කියන්නේ? බබල්ස්, බ්ලොසම්, බටර්කප් මේ තුන් දෙනාගෙම ඉන්න එකක් තියෙන්නේ. ඒ තුන් දෙනාම තමයි ඉන්නේ. මං ආසයි බ්ලොසම්ගේ හරි කවුද මෙයා බබල්ස් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ආවද මං ගොඩාක් ආසයි. බලමු නැත්තම් මිස්ට්‍රි ඒක නම් මම දන්නේ නැහැ මොකක්ද තියෙන කියලා. සාමාන්‍යයෙන් මම ලබුබු අය කෙනා දන්නවා මිස්ට්‍රි එක්කෙනා කවුද කියලා. එහෙනම් මෙයාගේ දන්නේ නැහැ. මම දැන් මේක ගෙන්න ගත්තේ රටින්. මගේ අයියා කෙනෙක් ගියා. ඒ වෙලාවට තමයි මම ගෙන්න ගත්තේ. එතකොට ලබුබු හැම ඉවර වෙලා තිබ්බා. හොඳට මගේ බොක්ස් එක තාම එනවා. මගේ බොක්ස් එක එන්නේ ලබන මාසේ 7 වෙනිදාට තමයි ඩේට් තියෙන්නේ. ඒක මම වෙන රටකට ගිහිල්ලා මේකට ඊට පස්සේ මම ආයෙ ගෙන්න ගන්න. මොකද ඩිරෙක්ට් අපිට එන්නේ නැහැ. පොඩි සෑහෙන ගේමක් දීලා මේක ගෙන්න ගන්න. ඒකෙත් 6ක් තියෙනවා. 6න් දැන්ටමත් 4කට ඕඩර්ස් ඇවිල්ලා තියෙන 2ක දෙන්නට පුළුවන්. මම ඒක ආවට පස්සේ ඔයාලට කියන්නම්. මම එතකොට ඔයාලට කියන්නම් මේ කොහොමද ගණන් යන්නේ කියලා. මොකද ප්‍රයිසස් එහෙම වෙනස් වුණා. අනික ගොඩාක් ගණන්. ඔයාලා හිතනවා වගේ 2000 3000ට මට ලබපු කෙනෙක් දෙන්න බෑ. ඒක අර ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒකක් සාමාන්‍යයෙන් 10000 පන්නනවා නැත්නම් 10000ට කිට්ටු වෙනවා. ඒක නිසා ගන්න පිරිසක් ඉන්න හින්දා මම වැඩි ඒක ප්‍රොමෝට් කරේ නැහැ. ඔයාලට එනකොට ඔයා ඒ වගේ මම වගේ ලබුබු පිස්සු හැදෙන ෆෑන් කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගෙන් ලබුබු ගන්න. මම අලුත්ම version එක තමයි ඕඩර් කරලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ. හරි දැන් වැඩි කතා නැතුව අපි බලමු මට මේකේ මොනවද හම් වෙලා තියෙන්නේ කියලා. මම මේකට මොවර අවශ්‍යයි යන්නේ. දැන් මට පිස්සුවක් කරලා තියෙන්නේ. සල්ලි ඔක්කොම නැති වෙන සීන් එකක් තියෙන්නේ. මේක මෙහෙම කඩන්න තියෙන මෙහෙම තියන්න. please මේකේ මේ පොඩි ටැග් එකක් තියෙනවා. එයාගෙන් ඕනනම් බලන්න පුළුවන් අපිට කවුද ඉන්නේ කියලා. හරිද? මම ඒක බලන්න. ඒක වැඩක් නැහැ නේ. නිකන් ලාවට දැක්කද මන්ද ඒක. බනි කෙනෙක් තමයි හම්බෙලා තියෙන්නේ. බනි කෙනෙක්. එයාගේ කන් දෙක අහුවෙනවා මට. टॉप मार्ट එකෙන් අම්මෝ ඊට පස්සේ මගේ බෑග් එකකට අර ඔරිජිනල් නෙමෙයි කොපි ගාලා තිබ්බා. දහස් ගණන් දීලා කොපි ගන්න ආරාමයේ මට පිස්සු නෑ එච්චර. මෙන්න මේකත් ඔරිජිනල්. මගේ ලබුබු එනේවත් ඔරිජිනල් තමයි බය වෙන්න එපා. නැත්නම් ඉතින් රුපියල් 10000 15000 දීලා මේ වගේ දෙයක් ගන්න පිස්සු දානේ. ඔරිජිනල් නැතුව ෆේක් ඒවා ගන්න. බලමු අනේ ප්ලීස්. පණු එකයි. මං හිතේ මූණක් කියලානේ. මෙයාගේ නම තමයි බ්ලොසම්. එයා ක්‍රයිම් බ්ලොසම් කෙනෙක් කෙනාට එයා හැපි එකේ ඉන්නේ. සෑඩ් එකෙනෙකුත් ඉන්නවා. මෙයාලා හරි ෆේමස්. ඔයාලා දන්න අය දන්නවා ඇති. මේක ඉතින් දැන් බෑග් එකේ දාගෙන යන්න තියෙනවා. බලමු මම බෑග් එකේ දාලා අද මම දැන් මේ ඉවෙන්ට් එකකට යන්න හදන්නේ. ඒක යන බෑග් එකට එදලා බලමු. අතට බෑග් එකේ පෙනුමක් නැති වෙයි දන්න හැ. කමන මේකත් ඉතින් ගිනි ගානක් නෑනේ. ඉන්න අපි එල්ලමු. මේක තමයි මම ගෙනියන බෑග් එක. මේකට ෆේක් කියන්නේ පළමයි දුක හිතෙන් මට සෑහෙන දුක හිතෙනවා. ෆේක් කිව්වොත් එහෙම මේ නියපොතු එක්ක නම් මුකුත් කරන්න බෑ. ආයෝ නියපොතු. එහෙම තමයි යන්න තියෙන්නේ. දැන් මේ පිස්සුවත් ඉවරද මේක මෙහෙම මම එරලා යනවා දැක්කොත් ඔයාලා හිතන්න එපා මේක මේ නිකම්ම ටෝයි එකක් කියලා. මේක නිකම්ම ටෝයි එකක් නෙවෙයි ප්ලීස් එහෙම හිතන්න එපා. මෙයා සෑහෙන ගණන්. දැන් මගේ බෑග් එක පුදුම ගණන්.
මේ ගාමත් මං ගාව තිබ්බ ළමයි. ඒක දැන් ඉවරයි. ඔයාලට කැමති නම් කියන්න මම රීස්ටොක් කරන්නත් හිතන් ඉන්නවා. තාම හිතුවේ නැහැ. බලමු. ලෝකේ තමයි ඉතින් මට හම්බුනේ. මෙන්න මේ තියෙන්නේ. මේ වගේ කාඩ් එකක් හැම මේ මිස්ටර් බොක්ස් වල හැම එකෙම වගේ මේ වගේ කාඩ් එකක් තියෙනවා. එයාලා එතනින් බලන්න පුළුවන් කොයි එක්කෙනාද කොයි දෙයද මෙතන තියෙන්නේ කියලා. මම ඔයාලට කිව්වේ මට මිස් අර සර්ප්‍රයිස් එකක් න හම්බෙන තරම් මම එච්චර වාසනාවන්ත නැහැ. මට ස්ටිච් ගෙන් හම්බුනේ නැහැ. ඊට බලමු ලබුගෙන් මම හිතනවා 6ක්ම තියෙන හින්දා හම්බෙයිද දන්නේ එකක්. 6ම ගන්න නැහැ මම මාර ගාණක් එක. 6ම ගන්න එකයි ගන්නෙ. බලමු ඉතින් හම්බෙයිද කියලා. මේ ඔයාලට ඕන නම් ලබුබු ඕන නම් මම මෙතනින් දාන්නම් මං ගේන මේ මොකක්ද කියන version එක කියලා. ඔයාලට කැමති නම් ඒක ගණන් ළමයි 10000ට වැඩි. ඔන්න දැම්මම කිව්වා කියා හිතන්න එපා දැන් කියන්න එපා. අයියෝ මේවා මේ චූටි ටෝයි එකක් නෙමෙයි 10000 කියලා. එහෙම කියන්න එපා. මම වගේ පිස්සොත් ඉන්න ඔය වගේ චූටි දේවල් බර ගන්න දීලා ගන්න අය. ඉතින් ඔයා කැමති නම් කියන්න. තව දෙන්නෙක්ට available තියෙනවා. මට ආයේ ඒක මේ ගේන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මම දැක්ක එක ආයේ මේ දාලා තිබ්බේ නැහැ. මේක sold out කියලා තමයි දාලා තිබ්බේ. අනික ළමයි ඔරිජිනල් එකම ගේන්න ඕනේ හින්දා ඕන තරම් ෆේක් ඒවා නම් ගන්න තියෙනවා. ඔරිජිනල් එකම ගේන්න ඕනේ හින්දා මම පොඩ්ඩක් ගොඩාක් හොයලා බලලා ගේන්නේ. අනික අපේ රටේ ඩිරෙක්ට් ඩෙලිවර් කරන්නේ නැහැ ඒක. මේ මං වෙන රටකට ඇවලා වෙන රටකින් තමයි මං ගේන්න ගන්නේ. ඒකින්ද සෑහෙන දෙයක් ගේමක් ගහලා තියෙන හින්දා මට ආයේ කොහොම වෙයිද දන්නේ නැහැ රීස්ටොක් කරන්න. මම පුළුවන් කමක් තිබ්බොත් කරනවා. නැත්තම් දෙන්නට chance එක තියෙනවා. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා ඒක ඔයාගේ ලබුබු රිසීව් කරගන්න. ඔන්න එහෙනම් මට මේකත් හරි. දැන් තව තියෙනවා මේගොල්ලන්ගේ මිකී මවුස් එකක් තිබ්බා මං ආස. මිකී මවුස් version එකක් තිබ්බා. ලබුබු එකෙන් තුනෙන් එකක් ගේනවා. තව දෙකක් බලනවා දැන් ගිහිල්ලා තව ගන්න පුළුවන් වේද කියලා. ඒ ටික මම කලෙක්ෂන් එකක් එකතු කරන්න හිතන්නේ. බලමු ඉතින්. ඒ පිටරටවල වල මිනිස්සු මේව බෑග් වල දාගෙන යන හිනෝට ලොස්සමයි. හරි. ඔන්න ඉතින් මේක තමයි මට හම්බුනේ. මම මගේ ලබුපුත් ආවහම අන්බොක්ස් වීඩියෝ එකක් කරන්නම්.